ඔන්න අපි කාලයක් තිස්සේ ඉල්ලීම් කරපු කාලයක් තිස්සේ බලන් හිටපු ප්‍රධාන ඉල්ලීමක් අපිට ඉෂ්ට වෙන්න යන්නේ. ඒ තමයි රාජාංගනයේ වම්මිවුර රාජාංගනයේ වැබාසල ඉඳලා වැටලා තියෙන මාර්ගය කාපට් යොදා සකසලා දෙන්න කියලා අපි රජයන් කීපයකින්ම ඉල්ලුවා. පහුගිය කාලේ පාලනය කරපු රජයන් අපිට මේ සඳහා පැලැස්තර විසඳුම් තමයි ලබා දුන්නේ. යම්තම් තාර ටිකක් ඉහලා මාර්ගය ප්‍රතිසංස්කරණය කරලා අපිට දුන්නා. නමුත් මාස දෙක තුනක් යනකොට මෙවුවා ගැලවිලා ගියා. නැවතත් අර තිබුණ තත්ත්වයටත් වැඩි අන්තයකට ආවා. ඉතින් අපිට කියන්න හරිම සන්තෝසයි. මේ වනකොට තමුත්තේගම ඉඳලා සිරිමාපුර හරහා රාජාංගනයේ වැවේ වැව් බැම්ම උඩින් පැරකුම්පුර දක්වා ගමන් කරන මේ ප්‍රධාන මාර්ගය සම්පූර්ණයෙන්ම කාපට් යොදලා පිළිසකර කරන්න මේ ආණ්ඩුව ක්‍රියාත්මක වෙලා කටයුතු කරලා තියෙනවා. මෙතනින් එහාටත් මේ වංගිවුර ඇල මාර්ගය සම්පූර්ණයෙන්ම සාලිය හන්දිය දක්වාම පිළිසංස්කරණය කරන්න කටයුතු කරනවා කියලා අපිට දැනගන්න ලැබිලා තියෙනවා. ඉතින් පළමු අදියර විදියට මේ වෙනකොටත් කිලෝමීටර් 10කට 12කට ආසන්න ප්‍රමාණයකට සම්පූර්ණයෙන්ම මාර්ගය කාපට් කරලා තියෙනවා. ඉතින් ඔබ මේ දකින්නේ මේ මාර්ගය කොහොමද කාපට් කරන්න කියන එකේ දර්ශන කීපයක්. ඉතින් මේව තමයි ගමකට සිද්ධ වෙන්න ඕන. මොකද ගමේ තියෙන දෙයක් නගරයට අරන් යන්න, නගරේ තියෙන දෙයක් ගමට ගේන්න අනිවාර්යෙන් මේ වාර්ගයේ මාර්ග පද්ධතියක් අත්‍යවශ්‍ය කරනවා. හදිසියේ ලෙඩෙක් ටවුන් එක ස්පිරිතාලයකට අරන් යන්න ගියත් ඉතින් ලොකු ගැටලුවකට අපි පහුගිය කාලේ මුහුණ දීලා හිටියා. මොකද කිලෝමීටර් 20ක විතර දුරක් යන්න අපිට පැය දෙකක් විතර වෙලාවක් ගියා. ඉතින් මම හිතනවා තව මාස කීපයකින් මේ මාර්ගය සම්පූර්ණයෙන්ම කාපට් කරලා ඉවරුණායින් පස්සේ අපිට මේ කිලෝමීටර් 20ක දුර යන්න සාමාන්‍යයෙන් පැය භාගයකටත් වඩා අඩු කාලයක් ගත වෙයි කියලා. මේ වගේ මාර්ගය ප්‍රතිසංස්කරණය කරායින් පස්සේ විශාල ධනස්කන්ධයක් රටට ඉතුරු වෙනවා. පහුගිය කාලේ තිබුණ මේ වලවල් ගොඩවල් තියෙන මාර්ගවලින් ගමන් කරායින් පස්සේ වාහන විශාල ප්‍රමාණයක් කැඩෙනවා. ඉතින් මේ කැඩුණායින් පස්සේ මේවට යොදන අමතර කොටස් ගේන්න අපේ රටේ සල්ලි තමයි වියදම් වෙන්නේ. ඊට අමතරව විනාඩි 20න් පැය භාගෙන් යන්න පුළුවන් ගමනකට පැය දෙකක් විතර ගමන් කරනකොට විශාල ඉන්ධන ප්‍රමාණයක් අපිට වියදම් වෙනවා. ඉතින් මේ වායෙන් ඉන්ධන වියදමත් අඩු කරගන්න පුළුවන්. ඊට අමතර මේ වගේ ප්‍රධාන මාර්ගයක් කාපට් වුණායින් පස්සේ විශාල ප්‍රමාණයක් පිරිසක් මේ කාපට් මාර්ගය භාවිතා කරනවා. ඉතින් මේ මාර්ගයේ දෙපස කඩ ඉදි කරලා ඒ වගේම හොඳ ආදායමක් ගමේ පිරිසට ලබා ගන්නත් පුළුවන්. ඉතින් මේ විතරක් නෙමෙයි මේ ගැන කරුණු කියන්න ගියත් කරුණු ගොඩාක් තියෙනවා. කුඩාම දරුවගේ ඉඳලා වයෝවෘද්ධ වැඩිහිටියා දක්වාම මේ වගේ මාර්ගයක් කාපට් වීමෙන් ප්‍රතිලාභ ලබනවා. ඉතින් අපි රජයට විශේෂ ස්තුතියක් පුද කරන වර්තමාන රජයට මේ වගේ ග්‍රාමීය මාර්ග සංවර්ධනය කරන්න කටයුතු කරන එකට. වර්තමානයේ මේ පවතින රජයට අපි විශේෂයෙන් ස්තුතිවන්ත වෙන්න ඕන. මොකද පහුගිය කාලේ තිබුණ ආණ්ඩු අපිට පැවසුවේ අවුරුදු 40කට පස්සේ තමයි නැවතත් රට තිබුණ තත්ත්වයට පත් කරන්න පුළුවන් කියලා. වර්තමාන රජයේ පත් වෙලා අවුරුදු දෙකක් යන්නත් මත්තෙන් රට බංකොලොත් භාවයෙන් මුදවලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි මහා පරිමාණව සිදු වුණ දූෂණ වංචා නතර කිරීම වගින් රට ඉතා හොඳ තත්ත්වයකට මේ වෙනකොට ගෙනල්ලා තිබෙනවා. ශ්‍රේණිගත කිරීම වලින් රට ඉහළට ගිහිල්ලා තිබෙනවා. වර්තමානයේ පවතින ඇමරිකානු ඊශ්‍රායල් ඉරාන යුද්ධයටත් අපේ රට විවිධ අයුරින් මැදිහත් කරන්න විවිධ පාර්ශව කටයුතු කරලා තිබුණා පහුගිය කාලේ. අනුර කුමාර දිසානායක අපේ ජනාධිපතිතුමා මේවටත් ඉතා නුවණක්කාර අයුරින් පිළිතුරු ලබා දීලා කටයුතු කරලා තිබෙනවා. ඉතින් රට මේ වගේ සංවර්ධනය කරන ගමන් මේ වගේ ගැටලු රාශියකට පිළිතුරු සොයන ගමන් මෙතුමා මේ යන ගමන් වලට අපිත් ශක්තියක් වෙන්න ඕන. ඒ නිසයි මම මේ වගේ අපේ ගමේ සිදුවන සංවර්ධනයන් ඔබට දැනුවත් කරන්න මේ වගේ වීඩියෝ එකක් ගෙනාවේ. මොකද මේ වගේ දේවල් තමයි අපි සමාජගත කරන්න ඕන. ඉතින් මම හිතනවා මගේ වැඩේ සාර්ථකයි කියලා. මේ මාර්ගය කාපට් කිරීම සම්බන්ධයෙන් සම්පූර්ණ වීඩියෝ එකක් අපේ රාජාංගනයේ කොල්ලෝ ප්‍රධාන YouTube channel එකේ අන්තර්ගත වෙනවා. ඒකේ link එක මම පල්ලෙහා description එකේ දාලා තියන්නම්. උඩින් කාඩ් එකක් විදිහට play කරලා තියන්නම්. අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ඒ සම්පූර්ණ වීඩියෝ එකත් නරඹන්න කියලා මම ඉල්ලා සිටිනවා. සියලු දෙනාට සුබ දවසක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.